එන්න අපි ලස්සනට ලියමු. ටීචර් එක්කම ලියමු. ඉගෙන ගමු ලස්සනට ලියන්න. මගේ ආදරණීය පැටවුන්ගේ හරිම ලස්සන YouTube පාඩම් මාලාව. හරි. මගේ පුතාලා අද අපි එක වසරට අදාළ අකුරු ටික ලියන්න පුරුදු වෙමුද? ඊට කලින් එක වසරේ අපිට තියෙන අකුරු මොනවද කියලා බලමුකෝ. අකුරු කාණ්ඩ මගේ පුතාලට 3ක් යටතේ නම් කරලා තියෙනවා. ඒ කියන්නේ මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර, අවරෝහණ අක්ෂර. එතකොට මධ්‍ය අක්ෂර කියන්නේ පුතාලා මෙන්න මේ ඉර මැද ලියන අකුරු වලට තමයි මධ්‍ය අක්ෂර කියන්නේ. ඒ කියන්නේ ගා, හා, ය, ස, ප, න, තා, කා, සංයක ග. ඒ අක්ෂර ටික අපි හඳුන්වන්නේ මධ්‍යම අක්ෂර කියලා. හරිද? ඊට පස්සේ ආරෝහණ අක්ෂර කියන්නේ මෙන්න මේ මැද දෙවෙනි ඉරෙන් පටන්ගෙන උඩ ඉරට යන අකුරු සෙට් එක තියෙනවනේ. ඒ කියන්නේ ට, ව, ච, ඩ, ඒ, ම, ඕ, බ, ර, ඉ, ජ, න, ඩ. අනේ අක්ෂර අපි හඳුන්වනවා ආරෝහණ අක්ෂර කියලා. හරිද? ඊට පස්සේ අවරෝහණ අක්ෂර කියන්නේ පුතේ මෙන්න මේ රතු ඉරක් තියෙනවනේ. අන්නේ රතු ඉර ගාවෙන් යටට යන අකුරු ටික තමයි අපි ආරෝහණ අක්ෂර කියන්නේ. උදාහරණයක් විදිහට මෙන්න බලන්නකෝ ල අකුර තියෙනවා මේ මැදින් පටන්ගෙන මේ උඩ ඉරෙන් ගාවල ඉවරලා ඔන්න රතු ඉරෙන් ගාවල මෙන්න මෙතනට එනවා. එතකොට ඒ අක්ෂර අපි හඳුන්වන්නේ අවරෝහණ අක්ෂර කියලා. මේ තියෙන රූපේ කියන්න බලන්න මගේ පුතාලා. මොකද්ද තියෙන්නේ? යතුර නේද? යතුරක් නේද මේ තියෙන්නේ? එතකොට අද අපි ලියන්න යන ලෑස්ති වෙන අකුර තමයි ය අකුර. මොකද්ද? ය අකුර. එතකොට දැන් යතුර කියනකොට ය, තුර කියනකොට ය අකුර කියවෙනව නේද? ඒ වගේ ය අකුරින් පටන් ගන්න වචන ටිකක් කියමු බලන්න මගේ පුතාලා. අපි කඩිරේ අකුරු ටික ලියලා තමයි පස්රෝලේ ලියන්න පටන් ගන්නෙ. හරිද? ඊට කලින් දැන් අපි අකුරු දෙකක් ලියුවනේ. මගේ පුතාලට මතකද මේ අකුරු ටික? ග අකුර ලියුවා, හ අකුර ලියුවා. දැන් අද අපි ලියන්න පටන් ගන්නෙ ය අකුර. දැන් ය අකුර ලියන්න පටන් ගන්නකොටත් මෙතන අංක ටිකක් තියෙනවනේ. 1 2 3 4 5 කියලා. අන්නේ ඉලක්කම් වලින් 3 වෙනි ඉලක්කමෙන් තමයි අපි ය අකුර ලියන්න පටන් ගන්නෙ. බලන්නකෝ මගේ පුතාලා ලියන්න විදිය කොහොමද කියලා. කරලා බණ්ඩියක් ගත්තා. අනිත් බණ්ඩියත් මෙහෙම කරලා මේ පැත්ත වගේම ලස්සනට ගන්න ඕන. අරගෙන ඉවරලා මෙන්න මෙතනට දාලා උඩ ඉරෙන් ඒ කියන්නේ දෙවනි ඉරෙන් ගාවල මෙන්න මෙහෙම ලස්සනට මල් පෙත්තක් දාන්න ඕන. right. දැන් මගේ පුතාලා කරන වැරද්දක් පෙන්වන්නද ටීචර්? මෙහෙම දෙවෙනි එකෙන් පටන් ගන්නවා තුන්වෙනි ඉරෙන්. ඊට පස්සේ මෙහෙම කරලා ලියලා මෙන්න මෙහෙම කරලා මේ පැත්ත ලොකුවට අරගෙන මෙහෙම කරලා මෙන්න මෙහෙම දානවා. ඒක හරිද? ලස්සනයිද? නෑ නේද? කැතයිනේ. එහෙනම් එයා වැරදි. තව වැරද්දක් තියෙනවා මගේ පුතාලා කරන. මෙහෙම මල්ලියක් අරගෙන මෙහෙම දාලා මේ පැත්ත චුට්ටියට ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම කරලා දානවා. ඒක ලස්සනයිද? ඒක හරිද? නෑ නේද? ඒකත් වැරදි. එහෙනම් මගේ පුතාලා ලියන්න ඕනේ මෙන්න මේ අපි පළවෙනියට ලියපු විදිහට. දැන් මගේ පුතාලා මේ විදිහින් අපි අකුරු 3ක් ලියුවනේ. දැන් මගේ පුතාලට ලියන්න ලස්සනට ලියන්න පුළුවන් මේ වගේ. ඒ වගේ ලියන්න පුළුවන්ද කියලා බලන්න ටීචර් අම්මටත් ඔයාලගේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරගෙන කමෙන්ට් එකක් දාන්න බලන්න අම්මලාගේ ෆෝන් එක අරගෙන.